මොකෝ කතාද බැන්දේ නැත්තේ? ඔබ කතාද බැන්දනම් අඩු ගානේ මට මං සයිස් ළමයි 3-4 දිනකත් ඉන්නේ බෑ. තනියෝ මං කතාද 6ක් බැන්ද පොරක් බෑ. ඔක්කොම දාලා ගියා මචං. කතාද 6ක් බැන්දලා උඹ කොහමද සිංගල් උනේ? මං සිංගල් උන්නේ නෑ තනියෝ. මාව සිංගල් කරලා තැඹිලි බොන්න ආපුවන් එක පැනලා ගියා මචං අම්මපා. තැඹිලි විකුණන බොට මං টොප් ක්ලාස් කලට්ට සෙට් කරා. ගෑණි 3-4 පාරක් රට ගිහිල්ලා දියනවා. ඒ වගේම කසාද 6-7කුත් බැඳලා තියෙනවා. මගේ අම්මපා ඒකේ ඉස්සෙල්ලම වැන්දේ අරාබිකාරයෝ දෙන්නෙක්. ඒකේ කසාද බඳිනකොට අරාබිකාරයන්ට තෙල්ලින් දෙක දිනුණා. අම්මපා. ඩිවෝස් වෙනකොට අන්තිමට උන්ට මඩ වගුරක්වත් නෑ යකෝ. ඊට පස්සේ බැන්දා පාකිස්තාන් කාරයෝ දෙන්නෙක්. උන්ට තෙල්ලින් දෙකක් තිබුණා. මගුල. යකෝ කසාද බැන්දා විතරයි පාකිස්තාන් කාරයෝ දෙන්න. ඉන්දු පාකිස්තාන් යුද්ධය පටන් ගත්තා. අන්න ගෑණි. බඩ සෙට් කරන්නම් full option. Oh yes. උඹ ඒකව කසාද බැඳහන් බඳින්න වෙන්නේ උඹ මෙන්න මේකව බැඳහන් ඉවරයිනේ කතාව. දැන් තනියෝ උඹ කියන්නේ බෑච්චියේ આવද? චන්දරේ බයිද කරේ ගැටෙන්න කිව්වේ කවුද? ආ බෙටෙන්ද? මංගලක් කතා කරන සෝමියා මගේ අත් දෙක ඇලවිලා බලන්නකෝ. ඔතෝ පරේකුයි ගම්බාවද කොහෙද? ඒ ගලවන්න බෑනේ. ඔබ කරපු වැඩේ හරි නරකයි බං. මොන වුණත් මිනිස්සෙක් නේ. අනේ ඵලයක් පවුනේ. එහෙනම් මොකද දෙදා එකපාරම ඇති සලම හදන්නේ. ඒ ජරා වැඩේට නොය වැඩේ කරේ. පව්වනේ. දැන් තමයි ඒකේ බරපතලකම තේරෙන්නේ. ඇත්තද? එහෙනම් ගිහින් කියපන් අපි තමයි එදා බයිස්කලේ ගම් ගෑවේ කියලා. පිස්සු විකාර. අන්දරේ කොමිටහන් මේ සනියා නෑනේ බං පෙල් අල්ලගෙන ඉතහන්. හරි යකෝ මේ ඉන්නේ. මචං මේ අනේ අඩෝ මේක දෙන්න බෑ කිව්වා යකෝ කඩවල වලින්. මම බොමාමාවෙන් මේක ගත්තේ. මන් දන්නවනේ මං උඹව ඇරිය උඹ ජිමිස්කාරයනේ. මිස්කාරේ. අපි අන්ද නැන්දිල්ල දන්නවනේ. මේවයි. දැන් මචං මේක අරුන්ගේ පස්ස පැත්තට විදින්න. හරි. ඒ විද්දම ඕක දවස් 3-4කට නැගිටින්නේ හරි. හරිද? හරි. පොඩ්ඩක් හිටන්. ඔල්ලෝ. මේකන්. පොඩ්ඩක් හිටන්. අහනකොට පොඩ්ඩක්. මේක අහනකොට තෝ දඟලන්නේ ඉන්න ඕනේ. ඒ දෙන්න නැතෙන්න ඕන දෙයක් බං. පොඩ්ඩක් හිටන්. මචං මේකේ උණු වතුර තියෙන්නේ. ඔව්. මුගේ අත් දෙකට දැම්මම මචං. ඉතින් තත්ත ටිකක් දාන්නේ. පොඩ්ඩක් හිටන්. උණු වතුර ටික දැම්මම ලාකට තට්ටුව ගැලවෙනවා. හරි. ඒතොර හැන්ඩලෙක් ගැලවෙනවා. හරි. දැන් මූ ඒක එකපාරටම දාන්න කිව්ව මූට පොඩ්ඩක් එක්ස්පර්ට් එකයි. අය උඹලා මරන්න පොඩ්ඩක් හිටන් බං. පොඩ්ඩක් හිටන්. මේ අනේ මේ අනේ දෙන්න නැතෙන්න ඕන. මේක උඹට දෙන්න හදන්නේ. ඒක කමන්න ඒක නම් කොච්චර හරි කමන්නේ නෑ. පොඩ්ඩක් සුගල් නෑ. මේ මට දීපන්. හරි. හරිද මේවා නියම ටයිලය. හරි. බං පොඩ්ඩක් ඈ. ඒ වගේ වුණා කොච්චර හරි කමන්නේ අනේ අනේ මේ දිගවන්ටරන්ගේ බෑ. ඕ මං කිව්වා. හරි මචං. කෙල්ලේ දඟ දාලා ඇදහන් දැන් මං කිව්වා මේ. හරි කරන මල ඉලව ටික්මනට. මම අපි මචං මූට ඔව්. අර මාදන මුත්තගේ තීරිය කරා. මාදන මුත්තේ තීරිය කියන්නේ අර වලන්දේ එළුවගේ කතන්දරේද? හරියට හරි. මේ ඈ? එහෙනම් අපි ඇඟිලි ටික ගලවලා හැන්ඩල් එක ගමු. පස්සේ බැරි ඔය ඇඟිලි ටික මේ අතාලෝපු ගම් එකකින් අලවන්න. මේ අපි දැන් කරන්න හදන්නේ ඒ වගේ බුද්ධිමත් ක්‍රියාවක් තමයි කෙල්ලේ. මචං මේක ගහන්නද? දැන් ගහපන්. හරි ගහපන්. හරියට ගහපන් ඈ. හරි.
හරි. කටවගෙන ඉඳන් චන්දරේ. අනේ රිස්වන්ට් එකේ බබේ රිදි. හරි හරි. උඹට දැන් බඩු දීලා තියෙන්නේ. මේ මට තරහා ගන්න බෑ. හරි හරි හරි. ගහනවනේ උණ්ඩ කරලා. හරි ඈ. ගහලා ඉවරලා ගියන්. හරිද? හරි හරි. ඉවිද? හරිද? එනින් ගහයි. දැන් මේ කාගේ උඹේ කනේ. හරි. හරි. කොරේලා. දැන් හරි. දැන් උරුවතුනේ බඩු හරි. දැන් දැන්. හරි හරි. හරි හරි. අම්මේ.